ටෙක් ෆුඩ් වලින් අපි ආහාර විද්‍යාව සහ තාක්ෂණයේ වැදගත් දේවල් පිළිබඳව කතා කරනවා. අද 2026 මාර්තු 25 වෙනිදා. දැන් වෙලාව හවස 7:10යි. අද කරන්න යන්නේ ප්‍රොඩක්ට් ෆෝමියුලේෂන් එකක්. ඒ කියන්නේ ඇලෝවෙරා ඩ්‍රින්ක් එකක් හදන්න තමයි යන්නේ. අද මේකේ පළවෙනි ටෙස්ටිං එක කරනවා. අපි ප්‍රොඩක්ට් එකක් ෆෝමියුලේට් කරනකොට එහෙම නැත්නම් අලුතින් ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරනකොට ඒකදී අපි කන්සිඩර් කරන කරුණු ගොඩක් තියෙනවා. සලකා බලන කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔයාලා මාකට් එකේ තියෙන ප්‍රොඩක්ට් කන්සියුම් කරාට මේවාගේ බේසික් ස්ටේජ් එක, ඒ කියන්නේ මේවා අලුතෙන් ඩෙවලොප් වෙන්නේ මේ විදිහට තමයි. එතකොට අපේ මේ කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක තමයි දැනට මාකට් එකේ තියෙනවානේ විවිධ ඇලෝවෙරා බෙවරේජ් වර්ග. මේ හැම බෙවරේජ් එකකටම වඩා හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් හදන්න කියන එක. අපි මුලින්ම කරන්නේ මේ වෙළඳ පොලේ තියෙන විවිධාකාර ඇලෝවෙරා වර්ග අරගෙන ඒ වගේ තත්ත්ව කොයි මට්ටමේ තියෙන්නේ කියන එක මුලින්ම ඇනලිසිස් කරලා බලනවා. ඊට පස්සේ ඒකට වඩා හොඳ ක්වොලිටි එකට ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරනවා. ඉතින් අපි ටෙස්ටිං කරන්න මේ අය අපිට එවලා තියෙනවා රෝ මැටීරියල්ස් මේ සැලකිය යුතු ප්‍රමාණයේ ඇලෝවෙරා. එතකොට මෙයාලට මේ විදිහට හොඳ රෝ මැටීරියල්ස් තියෙනවා. ඒ නිසා අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් ඩෙවලොප් කරන්න පුළුවන්. ඉතින් මේ වෙළඳ පොලේ තියෙන ඇලෝවෙරා බෙවරේජ් වර්ග ගත්තම ඔයාලා හිතන්නේ මේ වගේ කොච්චර ප්‍රමාණයක් ඇලෝවෙරා අඩංගු වෙනවා ඇතිද? සමහර ඒවාගේ ඇලෝවෙරා පීසස් තියෙනවා, සමහර ඒවාගේ නම් නැති තරම්. ඒ වගේම සමහර ඒවාගේ ඇලෝවෙරා පර්සන්ටේජ් එක ඊටමත් අඩු පර්සන්ටේජ් එකක් තමයි තියෙන්නේ. මේ ප්‍රොඩක්ට් එක හදන්න යන්නේ මේ හැම එකකටම වඩා ඇලෝවෙරා හොඳ පර්සන්ටේජ් එකක් තියෙන විදිහට. අපි බලමු මේක කොහොමද කියලා.